හයි අද මං හිතුවා සෝලෝ ඩේට් එකක් ගැන මං හිතුවා ඔයාලවත් එක්කන් යන්න. වෙඩින් එකේ වැඩ නිසා ටිකක් දවස් 20 වෙලා හිටියේ මට හරියට vlogs අරගෙන එන්නත් බැරි වුණා. හැබැයි අද මම ඔයාලට හිතුවා පොඩි vlog එකක් අරගෙන එන්න. ඔයාලා තාම මගේ channel එකට subscribe කරලා නැත්නම් හයි මගේ නම ශාරා welcome to my YouTube channel. මම කැනඩාවට ගියේ international student කෙනෙක් විදිහට. හැබැයි දැන් මම කැනඩාවේ ඉන්න permanent resident කෙනෙක්. ඒ වුණාට මේ දවස්වල මම ඉන්නේ ලංකාවේ. අපි දෙන vacation එකකට ආවේ. ඇත්තටම අපි දෙන්නගේ wedding එකට තමයි අපි ආවේ. මගේ bridal nails සමහරක් ඒවා දැන්ටම ගැලවිලා සමහරක් ඒවා මම ගලවලා අයින් කරා. ඇත්තටම අපි දෙන්නට wedding එක related ලොකු ස්ට්‍රෙස් එකක් තිබ්බේ නැති වුණාට මට හිතුණා පොඩ්ඩක් මාව පැම්පර් කරගන්න අද මම මසාජ් එකකට આવත් හොඳයි කියලා. දැන් මම ඇවිල්ලා ඉන්නේ හෝටන් ප්ලේස් එකේ තියෙන ස්පා සලෝන් එකට. මම අපොයින්ට්මන්ට් එකක් ගත්තා head neck and shoulder massage එකකට. ඉතින් 1 hour මට දැන් තියෙන සම්පූර්ණයෙන්ම රිලැක්ස් වෙන්න. හරිම සේෆ් එන්වයරන්මන්ට් එකක් නිසා මේක මට කිසිම ප්‍රශ්නයක් නැතුව මගේ 1 hour completely calmly මගේ head neck and shoulder massage එක enjoy කරන්න පුළුවන් වුණා. ඒ සෙෂන් එකෙන් පස්සේ අනිවාර්යයෙන්ම ස්පා සලෝන් එකෙන් හම්බ වෙනවා කොහොමත් ෆ්‍රී හර්බල් ටී එකකුයි ෆෘට්ස් ටිකකුයි ඉස්සරත් තිබ්බා වගේම තාමත් ටිකේම තියෙනවා. මගේ කොණ්ඩේ හොඳට ඔයිල් කරලා තියෙන නිසා වෙඩින් එකට හෙයාර් ස්ප්‍රේ ඇප්ලයි කරලා ඊළඟට මම සාමාන්‍යයෙන් පාවිච්චි කරන මගේ ෂැම්පූ කන්ඩිෂනර් හෙයාර් මාස්ක් මුකුත් නැති නිසා සෑහෙන කොණ්ඩේ ටෙක්ස්චර් එකම වෙනස් වෙලා තිබ්බේ. ඉතින් හෙයාර් ඔයිල් එකත් එක්ක මම මසාජ් එක ගත්ත කියලා මම හිතනවා හොඳයි කියලා. ඊට පස්සේ මම විනාඩි 10ක් විතර මගේ හර්බල් ටී එක එන්ජොයි කරලා ඒ වටේ ලස්සන තියෙන කාමින් එන්වයරන්මන්ට් එක පොඩ්ඩක් බල බල හිටියා. ඒ අතරේ මම හිතුවා මගේ ඊළඟ ස්ටොප් එක මොකක්ද කියලා. මොකද අද දවසේම මම හිතුවා මම වෙනුවෙන්ම මම ඩෙඩිකේට් කරනවා කියලා. මට රිලැක්ස් වෙන දේවල් මම කැමති දේවල් තනියම අද දවස කරන්න මම ගන්නවා කියලා මම හිතුවා. ඉතින් මට ඇවිදගෙන යන දුරින් තමයි තිබ්බේ සීඩ් කැෆේ එක. මේක ඉස්සර මම යාළුවොත් එක්ක නිතරම ගියපු තැනක්. ඉතින් අපි පරණ දේවල්නුත් මම මතක් කර කර අද නම් යාළුවෝ නෑ. හැබැයි මම තනියම හිතුවා මගේ ටයිම් එක එන්ජොයි කරනවා කියලා. මට ලොකු බඩගින්නක් තිබ්බේ නෑ. ඇත්තටම මම හර්බල් ටී එක බිව්වට පස්සේ ඒනට පොඩි දෙයක් කන්න ගන්න හිතුණා. මොකද උදේ ඉඳලා මම වෙන මුකුත්ම කාලා තිබ්බේ නැහැ. අනිත් එක ගොඩාක් දවසකින් තමයි මට හම්බුනේ තනියම ඉන්න වෙලාවක්. මම හිතුවා ඒක එන්ජොයි කරන්න. ඉතින් සීඩ් කැෆේ එකේදී මට හසාර ඇවිල්ලා හයි කියලා කිව්වා. thank you so much හසාරා. මගේ වීඩියෝස් බලලා මාත් එක්ක කතා කරාට ඒක ඇත්තටම මට ලොකු සතුටක්. ඊට පස්සේ මම මගේ හෙල්දි පොකි බෝල් එකත් පුළුවන් තරමක් දුරට කාලා ඊළඟට මගේ sugar free මම හිතන්නේ මේක ස්ට්‍රෝබෙරි මාච් එකක්. ඒකත් තනියම එන්ජොයි කරා. ඇත්තටම මට මතක විදිහට කැනඩා මම ගිහපු මුල දවස්වල හැමදාම සෝලෝ ඩේට්ස් වගේ තමයි. ඉතින් ඔක්කොම දේවල් තනියමම තමයි මට කරගන්න උනේ. වෙන කිසිම ඔප්ෂන් එකක් නැහැ. ඉඳලා හිටලා යාළුවෙක් ඉතින් හම්බ වෙනවා. ඒවත් නැත්තම් ගොඩක් වෙලාවට තනියම ඉන්න ලයිෆ් එකකට මම පුරුදු වෙලා හිටියේ. මාස 3කට 4කට විතර පස්සේ ඩැරන් ජොයින් වුණාම තමයි ආයෙත් මම මගේ පුරුදු විදිහට අපි දෙන්නම එකතු වෙලා ගෙවන ලයිෆ් එකට ටිකක් ඇඩ්ජස්ට් වුණේ. ඉතින් ඒ විදිහට අවුරුදු 2ක් විතර ඉඳලා තනියම මේ විදිහට එක දවසක් ගත කරද්දිනුත් ඒක මට හරිම පරණ දවස් මතක් වෙද්දී ටිකක් ආසත් හිතෙනවා. තනියෙන් ඉන්න එක ටිකක් විතර කම්මැලි තමයි. ඒ වුණාට මේ දවස් නම් මම සෑහෙනම එන්ජොයි කරපු දවසක්. ඔන්න මම ඔයාලත් එක්ක කතාව දාගෙන දැන් ඇවිල්ලා තියෙන්නේ ඇබ්සලියුට් බේසික්ස් එකට. මම ටුක් එකක් අරගෙන ආවා මෙතනට. මීට ටික දවසකට කලින් මම මගේ ඉන්ස්ටා එකෙත් ස්ටෝරි එකක් දැම්මා. මට ලංකාවෙන් හොඳ ලිනන් ඇඳුම් එහෙම නැත්නම් කොටන් හරි මොකක් හරි බ්‍රීදබල් ෆැබ්‍රික්ස් වලින් හදලා තියෙන හැබැයි රීසනබල් ප්‍රයිසස් වලට ලස්සන ඇඳුම් තියෙන තැන් ඔයාලා නෝමලි ගන්න තැන් මට කියන්න කියලා. ඉතින් කීප දෙනෙක් සජෙස්ට් කරා මට ඇබ්සලියුට් බේසික්ස්. මම හිතන්නේ කලින් එකපාරක් හරි දෙපාරක් හරි මේ ස්ටෝර් එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මට ඒක ආයෙත් මතක් කළා. මං හිතුවා අද දවසේ හොඳම දවසක් කියලා මට ෂොප් කරන්න. මම ඇවිල්ලා අයිටම්ස් 11කට වඩා ගන්න ප්ලෑන් කරා. මගේ පර්සනල් ඔපිනියන් එක තමයි මට හිතෙන විදිහට ලංකාවේ තියෙන සමර් ක්ලෝත්ස් ගොඩක් ලස්සනයි. මොකද ගොඩක් වෙලාවට සමර් ක්ලෝත්ස් මං එහෙ ගිහලා හෙව්වාම මට ලස්සන ඒවා හම්බ වෙන්නේ නැහැ. ඉඳලා හිටලා හොඳ දේවල් හම්බ වෙන. ඒනට එක ස්ටෝර් එකකින් මට ගොඩක් ගන්න උවමනාවක් තිබ්බත් මට හිතට කැමති හිතෙන ඒවා හම්බ වෙන්නේ නැහැ. හැබැයි මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න මේ ක්ලිප්ස් වලින් මේ බ්ලූ ඩ්‍රෙස් එක නම් මං ගත්තේ නැහැ. හැබැයි මෙන්න මේ බ්ලැක් ඩ්‍රෙස් එක මං ගත්තා. මට සෑහෙන මම try කරන ගොඩාක් ඇඳුම් මගේ හිතට හරියන මේ ෆිට ඔන් එකට මම කැමතියි. ඒ වගේම තමයි දැන් අවුරුදු කාලය නිසා මේගොල්ලෝ ගාව එක එක ක්‍රෙඩිට් කාඩ්ස් වල ඩිස්කවුන්ට්ස් තිබ්බනේ. මම ළඟ තියෙන ක්‍රෙඩිට් කාඩ් එකට ඇත්තටම හෙට දවසේදී ඩිස්කවුන්ට් එකක් තියෙනවා. ඒක නිසා මම සිලෙක්ට් කරපු අයිටම්ස් ටික ඔක්කොම මම ඔන් හෝල්ඩ් තියන්න කියලා හෙට උදේට ඇවිල්ලා ගන්න මගේ ඩීටේල්ස් ටික ෂෙයා කරගත්තා. ඊට පස්සේ දැන් ඉතින් ආයෙත් මම මේ පන්න දාගෙන ටුක් එකක් හොයනවා. මොකද පොඩ්ඩක් දැන් වහින්න පටන් අරගෙන තියෙන්නේ.
මේ වෙලාවට Uber ටුක් එකක් කැබ් එකක් හොයාගන්නවා කියන එක නම් සෑහෙන්න අමාරු වැඩක්. ඒ දේවල් නම් තාමත් ඉස්සර වගේම තමයි ලංකාවේ වෙනසක් වෙලා නැහැ. ලොකු සර්ච් එකක් තියෙනවා ඩ්‍රයිවර්ස්ලා ඇක්සෙප්ට් කරන්නෙත් නැහැ. හැබැයි කොහොම හරි මම ගෙදර යන ටුක් එකක් හොයාගත්තා. මේව තමයි මගේ සෝලෝ ඩේට් එක ඉවර වුණේ. හැබැයි ඊළඟ දවසේ මම ඇබ්සලූට් බේසික්ස් කට ගිහිල්ලා මම සිලෙක්ට් කරපු පැන්දම් ටික ඔක්කොම අරගෙන ආවා. මම හිතනවා ඔයාලා මේ vlog එක එන්ජොයි කරන්න ඇති කියලා. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙන්නම්. එතකල් බයි බයි.